දළදා වහන්සේ ඇත්තම කියනවා නම් වැඩ සිටියට අපි දළදා වහන්සේ පෙරහැර ගෙනියන්නේ නැහැ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි අපි පෙරහැර කරඬුව සකස් කළා. එහි සරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තමයි වැඩ සිටින්නේ. ඒක තමයි පෙරහැර කරඬුව හැටියට පෙරහැරේ ගමන් කරන්නේ. නමුත් දළදා වහන්සේ පෙරහැරේ අපි ගමන් කරන්නේ නැහැ. නමුත් දළදා වහන්සේ වැඩ සිටිනවා දළදා මාලිගාවේ කරඬු 7ක් ඇතුලේ. ඉතින් අපි අද වැඳ පුදා ගන්න මේ මහා කරඬුවේ දළදා වහන්සේ ඇත්තම කියනවා නම් වැඩ සිටියට අපි දළදා වහන්සේ පෙරහැර ගෙනියන්නේ නැහැ. කීර්තිශ්‍රී රාජසිංහ රජතුමාගේ කාලේ තමයි අපි පෙරහැර කරඬුව සකස් කළා. එහි සරියුත් මුගලන් ධාතුන් වහන්සේලා තමයි වැඩ සිටින්නේ. ඒක තමයි පෙරහැර කරඬුව හැටියට පෙරහැරේ ගමන් කරන්නේ. නමුත් දළදා වහන්සේ පෙරහැරේ අපි ගමන් කරන්නේ නැහැ. නමුත් දළදා වහන්සේ වැඩ සිටිනවා දළදා මාලිගාවේ කරඬු 7ක් ඇතුලේ. ඉතින් අපි අද වැඳ පුදා ගන්න මේ මහා කරඬුවේ